ඇවිල්ලින්නේ ගල්ගමුව ග්‍රාමීය ව්‍යවසාය ප්‍රවර්ධන කමිටුවේ දිරියවනිතා වැඩසටහනේ මීඩියා ටීම් එකත් එක්ක වෙනස්ම වැඩසටහනක් කරන්න. අපි බෝඩ් එකේ බැලුවොත් එහෙම ධම්ම අනුරාධ තපෝවන සෙනසුන. මේක තියෙන්නේ අඹපොළව කියන ප්‍රදේශයේ. මෙහෙණින් වහන්සේ නමක් කරන අපූර්ව වැඩක් ගැන කතා කරන්න තමයි අපි දැන් ඇවිල්ලා ඉන්නේ. බලමු අපි ගිහලා මොකද්ද මෙතන වෙන්නේ කියලා. එන්න යන්න. ගල්ගමුව ග්‍රාමීය ව්‍යවසාය ප්‍රවර්ධන කමිටුව විදිහට දිරිය වනිතාවන්ට තමයි අපේ වැඩසටහන ඔක්කොම ක්‍රියාත්මක වෙන්නේ. නමුත් මෙතන වනිතාව යටතේ අපි ගත්තොත් එහෙම බුද්ධ ශාසනයේ නම්ම අපිත් වනිතාව අපිට සම්බන්ධ වෙලා තියෙනවා අපේ වැඩසටහන් වලට රටේ දියුණුවට ලෝකේ දියුණුවට සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් මේ ඒ වගේම වැඩසටහනක් කරන මෙහෙණින් වහන්සේ නමක් තමයි මේ මේ ආරාමේ වැඩවසන්නේ. ඉතින් මේක ඇත්තටම අලුත් දෙයක්. මම දන්න තරමින් මෙහෙම මෙහෙණින් වහන්සේලා ඉඳලා නැහැ. තමන් ගැනම හිතාගෙන තමන්ගේ දේවල් කරගෙන විහාරස්ථානයක් ගොඩනගාගෙන එහෙම හිටපු අය තමයි හුඟක් ලංකාවේ ඉතිහාසයෙන් බැලුවම ඉඳලා තියෙන්නේ. නමුත් මෙතන අමුතුම වැඩක් එන්නේ මේ සේවය කරන්න කැප වෙලා ඉන්න මෙහෙණින් වහන්සේ නමක් තමයි මෙතන ඉන්නේ. උන්වහන්සේ ගයක් ගානේ ගමක් ගානේ ගිහිල්ලා ආධාර එක්කහු කරගෙන ඇවිල්ලා ලොකු වැඩක් කරන්න සැලසුම් කරලා තියෙනවා. බලමු අපි. ඔබ වහන්සේ කොහොමද මේ වගේ සත්‍යාවක් ආරම්භ කිරීමට මොකද්ද වස්තු විශේෂ වුණේ? මට අපේ දැන් මේ ගැන කිව්වොත් එහෙම මම බොහෝ ප්‍රදේශවලට යනවා ඔය ධර්ම දේශනාවලට, පිරිත් දේශනාවල් වලට. එතකොට සමහර වෙලාවට ඔය මේ මෙහෙණි ආරාම වලටත් මම හුඟක් වෙලාවට යනවා. එතකොට මම හුඟක් වෙලාවට දැක්ක දෙයක් තමයි මෙහෙණින් වහන්සේලා වයසට ගිහිල්ලා ඊට පස්සේ සලකන්න බලන්න කෙනෙක් නැති වෙනවා. දායක පිරිසත් ඉතින් ඒ ගැන එච්චර අවධානයක් යොමු කරන්නේ නැති ස්වභාවයන් සමහර තැන්වල මම දැකලා තියෙනවා. එතකොට ඒ තුලදී මට හිතුණා එහෙනම් මේ දැන් අපි දකිනවනේ හුඟක් ප්‍රදේශවල බොහෝ ප්‍රදේශවල මම දැකලා තියෙනවා ස්වාමින් වහන්සේලාට මේ ස්ථාන තියෙනවා. භික්ෂු ගිලන් මධ්‍යස්ථාන තියෙනවා. නමුත් මේ මෙහෙණින් වහන්සේලාට මම දන්න තරමින් ලංකාවේ එහෙම දෙයක් තාම ආරම්භ වෙලා නැහැ. හැබැයි මම දන්න තරමින්. එතකොට මට ඉතින් හිතුණා එහෙම දෙයක් ආරම්භ කරොත් හොඳයි කියලා. අපේ මෙහෙණින් වහන්සේලාගේ සුබ සිද්ධිය උදෙසා. එතකොට තවත් මම දැකපු කාරණයක් තමයි වයසට ගියපුවාම අපේ මෙහෙණින් වහන්සේලා නෑදෑයන්ට බාර වෙනවා. වයසට යමක් කර කියා ගන්න බැරි වෙනකොට නෑදෑයන්ට බාර වෙනවා. එතකොට සමහර වෙලාවට ඥාති දරු පිරිසට බාර වෙනවා. එතකොට ඒ තුලදී සමහර වෙලාවට මම දැක්ක සෝචනීය සිද්ධියක් තමයි ඒ ගිහි පිරිස, ඒ නෑදෑය පිරිස සමහර තැන්වල සිවුරු අයින් කරලා ගිහි බවට පත් කරලා අරගෙන ගිහිල්ලා සලකනවා. ඉතින් මම ඒක දැකපු ඒක මට කියා දරා ගන්නවත් බැරි දුකක් ඒක මට. එතකොට මම ඒ තුලදී එච්චර කැමති නෑ. සිවුරක් කරවා ගත්තේ යම් කිසි කෙනෙක් ගමනක් යන්නනේ මෑ ඒ කොටසක් මහාන වෙලා ඉඳලා ආයේ ජීවිතේ තව කොටසක් සිවුරු අරින්න නෙමෙයි කෙනෙක් මහාන වෙන්නේ. එතකොට ඒ තුලදී මට හරියට දුකක් හිතුණා ඇයි මෙහෙම කරන්නේ කියලා. සමහර මෙහෙණින් වහන්සේලා මන්ට එහෙම අහපුවාම ඒගොල්ලෝ කියන්නේ මෙහෙණින් වහන්සේ කරන්න දෙයක් නැහැ. අපි ඒ කට්ටියන්ට අහුම්කම් දෙන්න වෙනවා මේ වෙලාවේ. අපිත් අසරණයිනේ. අපි රැක බලා ගන්න කෙනෙක් නැතුවම අපි ඒ දරුවන්ට ඥාතීන්ගේ අදහස් වලට එකඟ වෙන්න සිද්ධ වෙනවා කියලා. හැබැයි ඒ උන්වහන්සේලා ඒ සිවුරු අරින්නේ කැමැත්තෙන් නෙමෙයි. බොහෝම දුක්ඛිත තත්ත්වයක් ඒක. ඒ නිසා මම හිතුවා මට මේ ක්‍රියාව ආරම්භ කරොත් අපේ මෙහෙණින් වහන්සේලාගේ ගුණධර්ම පුරාගෙන යන්න ජීවිතයේ අවසාන වෙනකම් ජීවිතයේ ගුණධර්ම පුරාගෙන යන්න පුළුවන් ස්ථානයක් අපට ගොඩනගා ගත්තොත් හොඳයි කියන අදහස තමයි මට ඒකට මූලික හේතුපාදක වුණේ. කාරණේ ඉෂ්ට සිද්ධ කරගන්න. ඉතින් මම අපේ ලංකාව වාසී ලෝක වාසී හැම දෙනාගේම මම ඉල්ලා හිටින්නේ මේ සත්කාරයට අපිට සහයෝගයක් ලබා දෙන්න කියලා. අපි ඉතින් මේ වෙලාවේ අපිට හුඟක් ආධාර උපකාර ලැබුණා. ඒ ආධාර උපකාර සමහර කට්ටිය ගෙනත් දුන්නා අපිට. එතකොට මූල්‍යම පහසුකම් අපිට සලසලා දුන්නා සමහර කට්ටිය. එතකොට සමහර වෙලාවට හුඟක් අපි ගෙයින් ගෙට ගිහිල්ලා ගමක් පාසා අපේ ආධාර එකතු කරලා බොහෝ කාර්යයන් කරගත්තේ මේ වෙනතෙක් අපි මේ විදියට ගොඩනගා ගත්තේ. එතකොට
අපිට ද්‍රව්‍යමය ආධාර වශයෙන්වත් ඉතින් අපිට ලබා දීපු ගමේ අපිට මැටල් වලින් වැලි වලින් එහෙම උදව් උපකාර කරපු කට්ටිය ඉන්නවා අපිට. සතුටුයි කියන්නේ. එතකොට පිටගම් වලිනුත් අපිට එහෙම ආධාර උපකාර ලැබිලා තියෙනවා. නැතුව නෙමෙයි. ඉතින් නමුත් දැන් අපේ ගමේ කට්ටිය දිහා බලපුවාම අපිට ශ්‍රම දායකත්වය හොඳටම ලැබුණා. හරි සතුටුයි කියන්නේ. මේවා මේ ගොඩනගා ගන්න මේ ශ්‍රමයෙන් අපිට සල්ලි වේදමුනේ නැහැ. ශ්‍රම දායකත්වය හොඳටම ලැබුණා. පිටගම් වලින් ශ්‍රම දායකත්වය ලැබුණා. එතකොට දැන් අපිට මේ ඉදිරි වැඩ කටයුතු කරගන්න අපිට අසීරුතාවයකට පත් වෙලා ඉන්නවා. එතකොට ඒ කාර්ය කරගන්න අපිට ලංකාවාසී ලෝකවාසී සෑම සියලු දෙනාගේම අපිට ආධාර උපකාර ලබලා දෙන්න කියලාද ශාසන හිතකාමීව අපි අවම සිමෙන්ති කොට්ටකින් හරි මේකට ආධාරයක් කරන්න කැමති කෙනෙක් ඉන්නවනම් මුන්නාන්සේගේ දුරකථන අංකය තියෙනවා, ගිණුම් අංකය තියෙනවා, කතා කරලා මේ සම්බන්ධව තමන්ට කරන්න පුළුවන් ප්‍රමාණයෙන් ආධාරයක් උපකාරයක් කරන්න කියලා අපි ශාසනාලයෙන් යුතුව අපිත් ඉල්ලා නැගේවා අවසන් වරට මගේ මේ මාත් එක්ක ඉන්නේ මෙම ආරාමයේ ඉන්න මේ වැඩ සම්බන්ධව කටයුතු කරන විහාරස්ථාන සමිතියේ භාණ්ඩාගාරිකයෙක්. ආව මහන්සියෙන් ඉතින් අපි ඩයට් එකතු වෙලා කීප දෙනෙක් සෑහෙන කාලයක් තිස්සේ උදව් කරගෙන යනවා මේකට. ඉතින් මේ ආධාර එකතු කරන්න හැම දෙයකම අපි පස්සෙන් ඉන්නවා හැමදේම. ඉතින් ඉතින් යන නිසා තමයි ටිකක් සමාජ වෙලා තියෙන්නේ. මේ ඉතිරි කොටස එකගෙන යන්නේ කරගෙන යන්නේ. ඒකත් දක්වනවා. ඉතින් හැම වෙලේම මේගොල්ලෝ ගාවට අපිට යන්න අමාරුයි. ඉතින් අවුරුද්දකට දෙකතරයක් ඉතින් අපි විවිධ පින්කම් පවත්වනවා. ඒකට ආධාර උපකරණ ලැබෙනවා. ඉතින් දැන් පන්සලේ තියෙන දේවල් දැන්ට කෙරෙමින් පවතින නිසා එතෙන්ට ආධාරයක් දෙන්න ඕන නිසා ඉතින් ඒගොල්ලෝ අපහසුතාවයටපත් වෙනවානේ. අපි ඉතින් බැලුවා ඊට වඩා පුළුල් ආකාරයකින් මේකට ආධාරයක් උපකාර අරගෙන මේක ඉක්මනට ගොඩනගා ගත්තොත් අපිට ඔය කියන නින්නාන්සේ කියන මේ පුණ්‍ය කර්මය ඉක්මන් කරගන්න. අපි ආරාමයේ මේ අඹකොළ නාගරියේ මේ අඹකොළ ග්‍රාමයේ ධම්ම අනුරාධනී ආරණ්‍ය සේනාසනය නම් තමයි දැන් පවත්වගෙන යන්නේ. ඉතින් මේ මහත්සේ උත්සාහ කරනවා කාන්තාව බොහෝ දෙනෙක් රැස් කරගෙන ශුන්‍ය ධර්ම වලට දායක කරගෙන මේ බුද්ධ ශාසනයේ අපකැපවීම වලට එකතු කරගන්න. ඉතින් ඊට අමතරව තමයි මේ නාසේ ඉරන් මේ විචුණි මහන්සියලාට අවසාන කාල සීමාවේදී රැඳෙන්න තැනක් නැති වෙනවා, උපස්ථාන කරන්න කෙනෙක් නැති වෙන නිසා විචුණි මහන්සියලාට ගිලන් මධ්‍යස්ථානයක් විදිහට සකස් කරගන්න තමයි මෙතන මේ සූදානම් කරගෙන ඉන්නේ. ඉතින් අපි සියලුම ගම්වාසීන්ගෙන් නගර වාසීන්ගෙන් ලංකා වාසී සියලු දෙනාගෙන් අපි පිටරට ඉන්න අපේ ලංකා වාසී සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා මේකට පුළුවන් හැකියාවෙන් උදව් උපකාර කරන එකට. මේක ඉක්මන් කරගන්න. උනේ නැතු මේ නින්නාන්සේ හැම දෙයක්ම ප්ලෑන් එකකට කරගෙන යනවා. මේකේ ප්ලෑන් එකක් ඇඳලා තියෙනවා. මේකේ ප්ලෑන් එක සහ එස්ටිමේට් එක අපි පරීක්ෂා කරලා බැලුවා. මේකේ තියෙන මේ ලෑන්ඩ් එකේ එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. මේක දීර්ඝ කාලීනව කරගෙන යන්න පුළුවන් වැඩසටහනක්. ඒ නිසා බය නැතුව අපි කියනවා මේකට සම්බන්ධ වෙන්න. මේක අනිත් ව්‍යාපෘති වගේ දේවල් නෙමෙයි මේක පින් අතේ වැඩක්.
උන්වහන්සේ මේ කරන සත්ක්‍රියාවට ඔබ සියලු දෙනා සම්බන්ධ වෙන්න. එහෙමනම් මම මේ අවසාන වශයෙන් ඔබතුමන්ලාගෙන් සෑම සියලු දෙනාගෙන්ම ඉල්ලා හිටින්නේ මේ ස්ක්‍රීන් එකේ පහලින් මගේ දුරකථන අංකය සඳහන් වෙනවා. ඒ වගේම මගේ ලංකා බැංකුවේ මේ වෙනුවෙන් ආරම්භ කරපු ගිණුම් අංකය සඳහන් වෙනවා. ඉතින් ඒ ගිණුම් අංකයට ලෝකේ ඔබතුමන්ලාගේ කොහේ කොතැනක හිටියත් ඔබතුමන්ලාට ඒ අංකයට ගිණුම් අංකයට මුදල් තැන්පත් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් නැවත නැවතත් ඔබතුමන්ලාගෙන් මම ඉල්ලා හිටින්නේ මේ සත්කාරයට මට කරගෙන යාමට අපහසුම වෙලා තියෙන කාරණේ මේ වෙලාවේ තියෙනවා. ඉතින් ඒ කාරණයට දායකත්වයක් ලබා දෙන්න කියලා මම ශාසන හිතකාමීව ශාසනාලයෙන් ඔබතුමන්ලාගෙන් ඉල්ලා හිටිනවා මේ කාරණයට උපකාර කරන ලෙස.